ඔයාලා බලනවා ඇති මූ මොකද මේ මන්නයක් තියාගෙන දඟලන්නේ කියලා. ඒක බලන්න අපි කතාවේ මුලට යමු. මේ ඉන්න චේතන මගේ බොක්ක මිනිහට හොඳට බටනලා අපි බින්න පුළුවන්. මේ ඉන්න මම හැමදාම මේ ඇලළඟට ඇවිත් කල්පනා කරනවා ජීවිතේ ඉස්සරහට මොකද කරන්න කියලා. හැබැයි ඒ කල්පනා කරන හැම වෙලාවකම මට කිසිම අදහසක් එන්නේ නැහැ. ටික දවසකට කලින් මම ගියා චේතනව හම්බෙන්න. ඒ මට හම්බෙච්ච විශේෂ දෙයක් ඌට පෙන්නන්න. ඒ කෝබන් අරක මේ තියෙන්නේ මං ඌට පෙන්නන්න ගෙනාපු දේ. රංකෙවිට. මේ අපි මේක ටෙස්ට් කරලා බලමු. උඹ ගිහිල්ලා වීදුරු දෙකක් අරන් වරන්කෝ. ඔන්න බලපන්කෝ. බීම මම දන්නවා ඔයාලා හිතනවා ඇති දැන් රංකෙවිට කොහොමද මගේ අතට හම්බුනේ කියලා. මේ හැමදේම සිද්ධ වුණේ මං ගමේ ගිහිල්ලා ඉන්න දවස්වල. First drive. Kamu nak salah harak patiak Gobi palak. Harak patiak kamu ko. Mamme harak patiak kala bedana merenda dana. Gobi palak. Gobi palak නෙමෙයි harak patiak. දැන් මේකද සාමාන්‍යයෙන් එළ දෙන්න ගන්න වැඩි. Okay. හරකා එළ දෙන්නේ. කපල් එක එහෙම නෙමෙයි. හරක් දෙන්නෙක් තුන් දෙනෙක් තමයි මැක්සම දාන්නේ. හරිද? වැඩි විස්තර වලට කිමිදෙන්න අවශ්‍ය නැහැ නිකන් කතාව. මතු පිටින් අහගෙන හිටියාම ඇති. මේකේ ඉන්නවා දැන් මේ අවුරුදු දැන් 5ක් විතර ඉඳලා ඉන්න හරකෙක් ඉන්නවා. හරකෙක්. Okay. තව ඉන්නවා හරකෙක් ඔතන ගෙනහැලා දැම්ම අවුරුදු 3කට විතර කලින් දාපු හරකෙකුත් තියෙනවා. අවුරුද්ද කාට ආරංචිද? සමින්දලා මං හරක් ඔක්කොම ලෙඩ වෙලානේ. ඔව් මටත් ආරංචිලා. ඔක ගොපුළු එකගේ වැඩක්ලු. මං කඩේට වෙලා ඉන්නකොට අහම්බෙන් වගේ මට ගොපුළු යකා ගැන අහන්න ලැබුණා. මොකද්ද මල්ලි යකෙක්ගේ කතාවක් කිව්වේ? ඒ වෙලාවේ මට මතක් වුණා බාප්පත් මට ගොපුළු යකා ගැන කියලා තිබ්බ කතාවක්. ඒ වගේම ගොපුළු යකා මහසෝන් යක්ෂයාගේ අවතාරයක් කියලාත් කියනවා. ඒ කොහොම වෙතත් මේ ගොපුළු යකා ගව කිරිපැට්ටියේම ආරක්ෂා කරන යක්ෂයෙක්. අතේ රන් කෙවිතක් එහෙමත් තියෙනවා. මේ යක්ෂයා කිරි දොවන වෙලාවට රන් කෙවිතෙන් තරලා ලෙඩ කරනවා කියලාත් තියෙනවා. මේ යක්ෂයා කොච්චර භයානක වුණත් වතුර දැක්කාම බයයි. මං එයාලගෙන් විස්තරය අහගෙන එයාලා ගොපුළු යකාව දැකලා තියෙන තැනට හොයාගෙන ගියා. කොහොම හරි ගොපලුගේ කෙවිට ඉස්සුවා.
රශ්මි ක්ලාස් එකල ගෙදර යන ටයිම් එක යන්න පාර පැත්තට. උඹ ලෑස්ති වෙලා වරන්කෝ මං ඉස්සරහට එන්න. මේ ඔබ මාර විදිහින් මේ කරන් තියෙන්නේ. මේ ඉන්නේ රශ්මි. 8 වසරේ ඉඳලා පිට අවුරුදු 12ක්ම මන් ටෝක් කරන කෙල්ල. ප්‍රේම ප්‍රදීපේ මහදේ දැලුණා මේ දීප්ති විහිදේ විහිදේ දීප්ති විහිදේ විහිදේ මායයේ විහිදෙනා ලෝකේ ඔබය ප්‍රේම ප්‍රදීපේ ප්‍රේම පහන අපි දල්වලමු අද ජීවන දොරන සන්තා ජීවන දොරන සන්තා ජීවනේ රස වෙයිතිර ප්‍රේමේ සුන්දර හදකින් පානා සුන්දර හදකින් පානා ඔන්න අපි ආපහු කතාව පටන් ගත්ත තැනට ආවා. මේ ඉන්නේ රශ්මිගේ අයියා. පාතාලේ තාරක. කමාන්ඩ් වැඩ නැත්ත බා. අඩෝ ඉක්මනට වරෙන් බා. අඩු අර කටේ ඉඳන් මොන මොනකම නවතින්නේ බයිග මන්දියා දැන් ඉරේලිය ඔක්කොම ලෙඩ වෙලාද? පළවෙනි එක කියනවනේ දීප්ති වීදේ වීද කියලා මෙහෙම කැමරා පැත්තට අත දික් කරලා කියන්න. හරි දෙවෙනි එකේදී කරගෙන